ලෝතින් අයබෝන් කියල පිළිගන්නවා විම බ්ලොග් සිරුප් චැනල එකට ගොඩ දවසේ වීඩියෝ දාන්න බැරිවුණා. අපි මේ වෙනකොට දැන් ඉන්නේ ෆිල්ලම් වල මං සමග වෙයි ෆිල්ලම් වල තම්පිර කියන සිටි එකේ තමයි අපි ඉන්නේ. අපි මෙහාට ආවේ අප්‍රේල් 23 ආවේ දැන් ඇවිල්ලා මාසයකට දවස් කිහිපයක් තමයි මදි. දැන් දවස් 3-4කින් තව ඇවිල්ලා මාසයයි. ඉතින් අපි ඇවිල්ලා මෙහි අද තමයි කියන්නේ කොරියන් මේ රෙස්ටුරන්ට් එකකින් මේ කෑම කෑවේ. ඒ කියන්නේ අපි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන ආවේ නැහැ. කියන්නේ මේක ෆස්ට් ටයිම් අපි දෙන්නගෙම. ඔයා නෑනේ තනියම මෙහෙම නෑනේ. එතකොට මේ අපි දෙන්නගෙම ෆස්ට් ටයිම් මගෙත් එහෙමයි. මම මෙයාත් එක්ක ඉන්දියා ගිහින් තිනවා. ඒ කියන්නේ එහෙමවත් මේ වෙන කඩේකින්වත් වෙන ෂොප් එකකින්වත් ඒ කියන්නේ එහෙම අපි මේ ටේස් කරලා නැහැ. මේ කොරියන් කෑමක් දැකලා තියෙනවා ආස හිතනවා. මොකද ඒ තියෙන විදිහට අර එක එක මස් වර්ග දාලා නූඩල්ස් එහෙම තියෙන විදිහට ආස හිතනවනේ අපි හැමෝටම. ඉතින් ටේස් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද මෙහි ඇවිල්ලා අපිට ලංකාවේ ආපු කෑම කොහොමවත් කන්න බෑනේ. ඉතින් අපි අද ටවුන් එකට ආපු වෙලාවේ මේ අද අපි මේ මෙතන කොරියන් රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒකට ආවා. ඇවිල්ලා මේ කොහොමද කියලා බලන්න තමයි ආවේ. ඉතින් මේ ටේස්ට් කරලා බලන්න. මේකේ තියෙන බෆට් ක්‍රමයක්. ඒ කියන්නේ මේ කඩේ මම ෂොප් එකේ තියෙන වීඩියෝ එක දාන්නම් ඔයාලට. මේ බෆට් ක්‍රමයක් තමයි කියන්නේ. බෆට් කියන්නේ මේ එයාලට අපි ඇවිල්ලා මෙයාලෙන් එහෙම මොකද අපි දන්නේ නැහැ. අපි කඩේකට ගිහලා සාමාන්‍යයෙන් ඉතින් කියන්නේ සාමාන්‍ය මේ වෙලාවේ අපි ඉන්න සිටුේෂන් එකත් එක්ක සාමාන්‍යයෙන් අපිට අර මේ අපි හිතනවනේ කොහොමද මේ ගන්නේ අපි එකකට ගෙවන්න ඕනේද අපි දන්නේ නැහනේ. ඉතින් මෙයාලා හරි ෆ්‍රෙන්ඩ්ලි. අපි ඇවිල්ලා ඇහුවට පස්සේ ඔයාලා යුරෝ 1290ක් ගෙවන්න කිව්වා. 1290ක්. ඒ ගෙවුවට පස්සේ ඔයාලට විතරක් මේ තියෙන දේවල් ගන්න පුළුවන්. කියන්නේ ප්‍රමාණයක් නෑ. අන්ලිමිටඩ් නේද? අන්ලිමිටඩ්. ඕන කෑම ඩෙසර්ට් නම් ඩෙසර්ට් මේ එන කෑම ජාති නම් එහෙම ඕන ප්‍රමාණයක් නැවත ආයෙ ගන්න පුළුවන් අන්ලිමිටඩ්. ඔව් ඉතින් මේ ඒක නිසා දඩබඩ ගාලා ගෙව්වා. ගෙවලා බෑග් එකේ තිබ්බා. තියලා කොහොම පිගානක් කරගෙන ඉතින් බෙදාගත්ත දන්නෙත් නෑ. කන විදිය දන්නෙත් නෑ. අවංකම කිව්වා. මේ නූල් සුද්දාගත්තා, බත් සුද්දාගත්තා, චිකන් සුද්දාගත්තා, මන්න පොකුත් දාගත්තා. මේ තියදින හැමදේම දාගෙන අරන් ආවා. කන්න බෑ බෙදාගත්තා. ඒ තරම් මේ ගොඩක් බෙදාගත්තා. මේ පට්ට රහයි. ජීවිතේ පළවෙනි පාරට මට නම් වෙනම රහක් ඒක. පට්ටම රසයි. ඔයාට මොකද දෙන්නේ සාමාන්‍යයෙන් කොරියන් කෑම ගැන? ඔව් කෑම එක රසයි. එයාලා බත් එක 아무තු රසක් තියෙනවා. මේ බත් එක අපි ට්‍රයි කරලා තිබ්බේ නෑනේ කොහොමද? නෑ. මේ බත් එක මාර රසයි. ඒකට නූඩල්ස් එක ඒකත් නූඩල්ස් එක රසයිනේ. හැබැයි අර චිකන් වල සෝස් දාලා හදලා තිබ්බේ තමයි චුට්ටක් ඒක චුට්ටක් අප්පිරිය වගේ එකක්. කෑම පැණි රහ වැඩි ඒකේ. ඒක හින්දා චුට්ටක් ඒ කවුල් නැත්තම් අනිත් ඒවා මේ ගැටලුවක් තිබුණේ නෑ. අර ක්‍රිප්සි ඒ කේස් එකේ චිකන් එක අවුලක් නෑ. ඒ කවුලක් නෑ. අර ක්‍රිප්සි කේස් එකටම මේ මම හිතන්නේ චිකන් සෝස් බගට් එක ගිල්ලලාද පොඩි එක බෙදලා තියෙන්නේ. ඒ චිකන් මේක පන්න බෑ. ඒක ටිකක් වෙලක් කනකොට මේ අර يعني ඒක පැණි රස වැඩි හින්දා අප්පිරිය. එහෙම කේස් එකක් තියෙන්නේ. මම සාමාන්‍යයෙන් පෝක් ලවර් කෙනෙක් හින්දා පෝක් කන්න කියලා බැලුවා. පෝක් එකෙත් ඒ කේස් එකම තමයි තියෙන්නේ. පෝක් එකට සෝස් අර දාලා වැඩි. මේ හින්දා ෆෝක් එක කන්නත් බෑ. හැබැයි මේ එයාලගේ මේ බීෆ් එක මරු. එතකොට මේ බත් එකත් මරු, නූඩල්ස් එකත් මරු. එතනට ඇවිල්ලා සාමාන්‍යයෙන් ගන්න මෙතන මේ ෆින්ලන්ඩ් වල තම්පෙරේ ඉන්න කට්ටිය නම් මේක දන්නවා ඇති. ෆින්ලන්ඩ් වල තම්පෙරේ රවුතියස් මේ කියන්නේ රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහ මේ ට්‍රෑම් යන පාරේ කොරියන් මේ රෙස්ටුරන්ට් කියලා දන්නවා ඇති අනිවාර්යෙන්. UFF එක ඉස්සරහ. කිව්වම දන්නවා ඉතින් ඔය කෙනෙක්. ඒක ඉස්සරහ තමයි තියෙන්නේ. ඉතින් එතනට ඇවිල්ලා අනිවාර්යෙන් මේක ටේස්ට් නොකරපු කට්ටිය ටේස්ට් කරලා බලන්න. මේ පට්ට රසයි. ඒ කියන්නේ මේ මට අනුව මෙතන තිබ්බේ වගේ අර ක්‍රිස්පි චිකන් එකයි නූඩල්ස්ුයි බතුයි පෝක් එකයිනේ. පෝක් එකයි පෝක් සෝරි වගේ නෑනේ. පෝක් නෙමෙයි සෝරි බීෆ් එක. පෝක් එක රස නෑ. බීෆ් එකයි අර බ්‍රොකලි එකෙන් අර තම්බල වගේ හදලා තිබ්බ එකක් ඒකයි පට්ටම රසයි. මේ එක වෙනම රසක්. ඉතින් මට නම් අවංකවම අර ජීවිතේ පළවෙනි පාරට අවුරුදු 26ක් මගේ වයස 26 මේ අද තමයි කොරියන් කෑමක් ටේස්ට් කරලා මට මාර රසයි. ඒ කියන්නේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන ආව ගමන නෙමෙයිනේ. අතන බඩගින්නේ හිටියේ. කොරන් මේකට යන් කියලා තමයි ආවේ කොරියන් එකට try කරන්න. ඉතින් හිතියට වඩා හොඳ මේක අපිට අපි පැයක් විතර කන්න තනක් කිව්වනේ. ඔව්. පැයක් විතර කන්න තනක් කිව්වා. අන්තිමේට තියෙන එක නෑ මැක්ඩොනල්ඩ් එකෙන් කනවා කියලා. ඊට පස්සේ නෑ මැක්ඩොනල්ඩ් සාමාන්‍ය බර්ගර් කිං බර්ගර්ස් නේ කන්න තියෙන්නේ. ඉතින් ඒක හැමදාම කන දෙන්නේ. ඒ නිසා ඒක අතහැරලා තමයි මෙතනට ආවේ.
පට්ට රසයි. ඉතින් ෆින්ලන්ඩ් වල තම්පෙරේ ඉන්න කට්ටිය ඉන්නවනම් මේකට ටේස්ට් කරලා බලන්න. කොරියන් කෑම කන්න ආසාවක් තියෙනවනේ. මේ අනික හරි ෆ්‍රෙන්ඩ්ලි. මේ කිසි අවුලක් නැහැ. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඕන තරම් බෙදාගෙන කන්න පුළුවන්. මේ මම නම් දෙපාරකුත් ගත්ත කන්න බැරුණාට දෙපාරකුත් ගතන් කෑවා. මේ ඊතරම් රසයි. පට්ටම රසයි. ඉතින් එහෙනම් මොනවද මේ ඉතින් එහෙනම් මේ ඔක තමයි ඉතින් කියන්න තියෙන අපි ඉස්සරහට වීඩියෝ කරන්න බලාපොරොත්තු ඉන්නවා. තව වීඩියෝස් ගොඩක් ඔයාලට අපෙන් බලා ගන්න පුළුවන් මේ තම්පේර ගැන ෆින්ලන්ඩ් ගැන. ඔව්. බලමු ඉතින් අපි ඉස්සරහට. ඔව් ෆින්ලන්ඩ් ගැන විශේෂයෙන්ම ෆින්ලන්ඩ් එන කේස් එක ගැන එන පාත් එක හරියට දැනගෙන ෆින්ලන්ඩ් එනවා නම් එන්න. ඔව් එහෙම කේස් එකක් තියෙනවා. හොඳයි මෙහෙම හරි වීඩියෝ එකක් අපිට කරන්න බලාපොරොත්තු කරන්න පුළුවන් වෙච්ච මේ කොරියන් කඩේකට ඇවිල්ලා හැමෙන් හරි ඒතුව මේත් කිව්ව සෑහෙන්න මට පාරක් මේ වීඩියෝස් දාන්න කියලා. තව තියෙනවා VFS එකට යන එකේ ඉඳලා හැමදේම අපිට ඔයාලට A to Z කියලා දෙන්න පුළුවන්. ෆින්ලන්ඩ් වලට කොහොමද එන පාත් එක හදාගන්න කියන තැන ඉඳන් මේ ඔක්කොම වීඩියෝස් ටික මෙයාලට දාන්නේ. ඔව් වීඩියෝස් ටික ඔක්කොම දාන්න පුළුවන්. ඉතින් ඉස්සරහට අපි ඒක දාන්න බලාපොරොත්තු ඉන්නවා සහ ඉස්සරහට ලොකු අනාවරණයක් කරන්න තියෙනවා. ගොඩක් මේ යුරෝප් කන්ට්‍රීස් වලට එන එක සම්බන්ධ දෙයක්. ඉතින් ඒක නිසා මේ ඒක ඉදිරියට බලාපොරොත්තු වෙමු. ඔක තමයි ඉතින් කියන්න තියෙන්නේ බලනවා. ඉතින් ඉස්සරහට අපි ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නම්. එහෙනම් අදට ගිහින් එන්න ඉන්න කට්ටිය අනිවාර්යෙන් try කරලා බලන්න තම්පෙරේ අවුතිස්ම ඉස්සරහ කොරියන් රෙස්ටුරන්ට් එකේ බකට් එක බලලා හැරියෙම මේකට ඉස්සරහ. ඉතින් එන කට්ටිය තම්පෙරේ වලට යනවා නම් අනිවාර්යෙන් කොරියන් කෑමක් ටේස්ට් කරන්න උනත් කරන්න. මෙතන මරු කියලා මට හිතෙනවා. තව මීටට හොන්තන් ඇති. එහෙනම් ගිහින් එන්න මොඩර්න් ගායවා. අපි try කරපු තැන් වලින් මේක perfect. ඔව්. අපි try කරපු තැන් වලින් අපි මෙතන තමයි අපිට සෙට් වෙන්නේ නේද? අපිට ඉතින් කියන්නේ first time නේ. තව දන්නේ ඉස්සරහට තව හොන්තන් හම්බෙයි කියලා. බලමු ඉස්සරහ try කරලා ඉස්සරහට මොකද try කරනවා නම් අපි කාලා කරලා බලලා කරලා පෙන්නන්න ඕනේ. ඉතින් අපි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපිටම දැකලා අපිට හිතුණා. ඉතින් එහෙනම් ගිහින් එන්න මොඩර්න් ගායවා ඉස්සරහට. Bye. Ini dia restoran dengan